සුපුරුදු ලෙන්ගතු කමින් අදත් ඔයාලා හැමෝම නවකව සුවිසර YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ටයිටැනික් ඛේදවාචකයක් ගැන ගත්තොත් මේකේ බේරුණු අයගේ අරුම පුදුම කතා රාශියක් තියෙනවා. අපි වෙනකොට ටයිටැනික් නෙමෙයි කපිතාන්ගේ ජීවිත කතාව, ඒ වගේම මේකෙන් ජීවිතය හැමි වෙච්ච විවිධ කෝටිපතියන්ගේ කතාව වගේ ගොඩක් දේවල් අපේ channel එකේ කතා කරලා තියෙනවා. ඉතින් ඔය අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් මේවා බලන්න අමතක කරන්න එපා. අද අපේ වීඩියෝ එක විශේෂයි. මොකද අද අපි කතා කරන්න හදන්නේ තමන්ගේ බීමත්කම නිසා ටයිටැනික් ඛේදවාචකයෙන් සාර්ථකව දිවි ගලවාගත්ත මිනිස්සෙක්ගේ පිස්සු හැදෙන සර්වයිවල් ස්ටෝරි එකක්. එහෙනම් අද අපි වීඩියෝ එකෙන් බලමු කොහොමද බීමත්කම නිසා මේ අරුම් පුදුම මිනිස්සයා ලෝකෙ වෙච්ච භයානකම නෞකා අනුතරකින් සාර්ථකව බේරුණේ කියන එක ගැන. ඉතින් මම මතක් කරන්න ටයිටැනික් නෞකාව සහ අනිකුත් නෞකා සම්බන්ධ මේ වගේ සුවිශේෂී වැදගත් වීඩියෝස් හැමදාම බලන්න දැම්මම නෞකා සුවිසර YouTube channel එක subscribe කරලා ඒක හැවතේ තියෙන bell icon එකත් click කරන්න. එතකොට ඔයාලට ලංකාවේ කිසිම YouTube channel එකක් ගේන්න නැති නෞකා සම්බන්ධ මේ වගේ සුපිරි වීඩියෝස් හැමදාම බලන්න පුළුවන්. ඉතින් මේ පුද්ගලයාගේ නම තමයි චාල්ස් යෝකින්. මෙයා බෙල්ෆාස්ට් වලදී තමයි ටයිටැනික් නැවට ගොඩ වුණේ. ඒ කියන්නේ නැව නිෂ්පාදනය කරපු වරායදිමයි. ඉතින් අපි ගත්තොත් මෙයා තමයි ටයිටැනික් නැවේ හෙඩ් බේකර්. ඒ කියන්නේ බේකරි අංශයේ ප්‍රධානියා. ඉතින් 1912 අප්‍රේල් 14 වෙනිදා ටයිටැනික් නැව අයිස් කන්දේ වදින වෙලාවේ මෙයා තමන්ගේ කාමරේ නිදාගෙන තමයි ඉඳලා තියෙන්නේ. ඉතින් මෙයාට දැනුණලු එකපාරටම යම්කිසි තැනක හැප්පෙනවා වගේ ස්වභාවයක්. ඉතින් මම මේ කියන හැම තොරතුරක්ම එයාගේම වචන වලින් එයාම ප්‍රකාශ කරපුවා. මොකද ටයිටැනික් නැව ගියුණාට පස්සේ බේරුණ හැමෝගෙම පොලිසිය සහ විවිධ අංශ වලින් විවිධ ටෙස්ටිමෝනිස් සාක්ෂි ලබා ගත්තා. ඒකෙදි එයාලා තමන්ගේ කතාව තමන්ගේම වචන වලින් කිව්වා. ඒ නිසා මම මේ කියන හැම දෙයක්ම එයාම කියපු සත්‍ය කරුණු. ඉතින් මේ විදිහට එයාට අයිස්කන්ද දැනුණාට පස්සේ එයා නැගිටලා ගිහින් තියෙනවා. ඊට පස්සේ නැවේ සම්බන්ධීකරණ මණ්ඩලය මගින් එයාව නැවේ බෝඩ් එකට. ඒ කියන්නේ ලයිෆ් බෝට්ස් ජීවිතාරක්ෂක බෝට්ටු තියෙන උඩම තට්ටුවට යවලා තියෙනවා. මොකද මේ ලයිෆ් බෝට්ස් දියත් කරනකොට ඒවට අවශ්‍ය පාන් සහ මගින්ට ඕන කරන කෑම බීම බෝට් වල සැපීම් වගේ දේවල් සඳහා. යෝකින්ව ඇත්තටම කිව්වොත් ලයිෆ් බෝට් නම්බර් 10 වෙනි ජීවිතාරක්ෂක බෝට්ටුවේ ඉන්චාර්ජ් විදිහට දියත් කරන්න තමයි මුලින්ම ඔෆිසර්ස්ලා තීරණය කළා තිබ්බේ. හැබැයි එයා බෝඩ් එකකට යන වෙලාව වෙනකොටත් ඒ සඳහා වෙනත් සේලර්ස්ලා දෙන්නෙක් පත් කරලා තිබුණේ. ඉතින් ඒ වුණාට මෙයා විරුද්ධ වුණෙත් නැහැ. මෙයා මහත්මයෙක් වගේ ඒක පිළි අරගෙන එයාගේ කැබින් එකට ආපහු ගියා. ඉතින් ඊට පස්සේ එයා මොකද කරේ? කබඩ් එකෙන් මත්පැන් බෝතලයක් අරගෙන බොන්න පටන් ගත්තා. ටයිටැනික් නෞකාව ගැන හදපු සුපිරිම ෆිල්ම් එකක් තමයි 1958 රිලීස් වෙච්ච A Night to Remember කියන ෆිල්ම් එක. ඒක YouTube එකේ තියෙනවා, ඔයාලා අනිවාර්යයෙන්ම බලන්න. ජේම්ස් කැමරන්ගේ ෆිල්ම් එකේවත් පෙන්වන්න නැති ගොඩක් හොඳ ඩීටේල්ස් ඒකේ අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් මේ ෆිල්ම් එකේ හොඳටම පෙන්නනවා මේ යෝකින් කොහොමද හැසිරුණේ සහ එයාගේ මත්පැන් ගැනීමේ සිද්ධිය. ඉතින් මම දැන් ඔයාලා මේ පෙන්වන ෆොටෝ එක ඒ චිත්‍රපටයේ එකක්. ඉතින් මේ විදිහට තමයි එයා ඇත්තටමත් තමගේ කැබින් එකේ වාඩි වෙලා මත්පැන් අරන් තින්නේ. ඇත්තටම එයාට මේ සිද්ධියෙන් බේරෙන්න බෝට්ටුවකට පැනගන්න කිසිම උවමනාවක් තිබුණේ නැහැ. ඉතින් එයා මත්පැන් අරගත්තට පස්සේ ආපහු බෝඩ් එකකට ගියා. ඉතින් මේ ටයිටැනික් රසිකයන් අතර තියෙන ලොකු ජෝක් එකක් තමයි මේ චාල්ස් යෝකින්ට ඕන උනේ ටයිටැනික් නම පුළුවන් තරම් අවම ඇල්කොහොල් ප්‍රමාණයක් එක ගිලෙනවා දකින්න කියන එක. ඉතින් එයා ආපහු බෝඩ් එකකට යන වෙලාවෙදී ඔක්කොම ජීවිතාරක්ෂක බෝට්ටු ගිහිල්ලා ඉවරයි. ඊට පස්සේ එයා කරේ මේ නැවේ තියෙන පුටු වගේ දේවල් වතුරට දාපු එක. ඉතින් ඒක හොඳ දෙයක්. මොකද ඒ වෙද්දිත් පහළ වතුරේ පීනමින් හිටියා මිනිස්සු වැටිලා. ඉතින් එයාලට උදව්වක් වෙන විදිහට තමයි මෙයා මේ විදිහට ඩෙක් ෂෙයාර්ස් වතුරට දැම්මේ. ජේම්ස් කැමරන්ගේ 1997 ටයිටැනික් චිත්‍රපටයේ ඩිලීට් කරපු කොටසක මෙන්න මේ විදිහට අපිට එයා ඒ වැඩේ කරනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති එයා ඒක කරලත් කරන්නේ අඩියක් ගන්න එක තමයි. මේ වැඩෙන් පස්සේ ආපහු කැබින් එකට ගියා මත්පැන් බෝතලයක් ගන්න. ඉතින් මේ වෙනාවේදී තමයි ටයිටැනික් නැව ගිලුණු ආකාරය පිළිබඳ ඉතාමත්ම සුවිශේෂී සාක්ෂියක් මේ ජීවිත කතාවෙන් හම්බෙන්නේ. මොකද එයා කියලා තියෙනවා ටයිටැනික් නැවේ අභ්‍යන්තරයේ තමයි මෙයාගේ රූම් එක තිබුණේ. මොකද එයා කාර්ය මණ්ඩලය කෙනෙක්නේ. ඉතින් මෙයා මත්පැන් ගන්න කැබින් එකට යන්නේ එයාගේ රූම් එක හරහා. හැබැයි මේ වෙනකොටත් මෙයා දැන් ආපහු ඇතුළට යන වෙලාවෙදී එයාගේ කාමරේ ජලයෙන් යට වෙන්න පටන් ගන්න තමයි තිබිලා තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ අන්න ඒ දේ 1958 A Night to Remember ෆිල්ම් එකේ පෙන්වන විදිය. මේ විදිහට ටයිටැනික් නැව යම් තාක් දුරට ගැඹුරට ගිලිලායි තිබුණේ. ඉතින් මේ අවස්ථාවේදී මෙයා ප්‍රකාශ කරපු දෙයක් තමයි එයා ඒ විදිහට කැබින් එකට නැවේ අභ්‍යන්තරයෙන් යන ගමන් ඉන්නකොට මෙයාට යකඩ කැඩෙනවා වගේ සද්දයක් ඇහිලා තියෙනවා නැවේ යටින්. ඒ කියන්නේ මේ නැවේ තියෙන තහඩු එකට ඇඹරෙනවා කැඩිලා යනවා වගේ සද්දයක්. ඉතින් මෙයාට මේ ඇහුනේ වෙන මොකක්වත් නෙමෙයි ටයිටැනික් නැව හිමීට දෙකට කැඩෙන්න පටන් ගත්ත සද්දේ. ඉතින් අපි තේරුම් ගන්න ඕන මේ වගේ විශාල යකඩ වලින් හැදුණු ස්ට්‍රක්චර් එකක් එකපාරටම පපඩමක් වගේ දෙකට කැඩලා යන්නේ නැහැ. මේක ඊටාත්ම හිමින් වෙන ග්‍රැජුවල් ප්‍රොසෙස් එකක්. ඉතින් මෙයාට මේ විදිහට ඇහුනේ ක්‍රමක්‍රමයෙන් නැවේ තහඩු තට්ටු බිඳී යන ආකාරය. එයා නැවේ බෝඩ් එකකට ගියාට පස්සේ නැවේ ස්ටර්න් එකට නැවේ පිටිපස්සේ කොටස පැත්තට දිව්වා අනික හැමෝම වගේම.
මොකද මේ වෙනකොට ටයිටැනික් නැව ගොඩක් ඉහළට ඉස්සෙලා තිබුණේ. ඉතින් ඒ නිසා මෙයාලා කරන්න එකම දේ පණ බේර ගන්න මේ නැවේ පිටිපස්ස කොටස පැත්තට බරාන්දේ අල්ලගන්න අනේක. ඉතින් මෙයා ගොඩක් සුවිශේෂී වෙන තවත් හේතුවක් තමයි ටයිටැනික් නැව දෙකට කැඩෙන වෙලාවෙද්දී මෙයා නැවේ තමයි හිටියේ. ඉතින් අපි දන්නවා ටයිටැනික් නැව ගිලෙන වෙලාවේදී ලයිෆ් බෝට්ස් වලින් බේරුණ අය තමයි 99%ක්ම ඉන්නේ. ඉතින් මේ විදිහට ටයිටැනික් නැව දෙකට කැඩෙන වෙලාව. ඒ කියන්නේ නැවේ අවසන් මොහොත දක්වා නැවේ රැඳී සිටපු අයගෙන් ඉතාම අතලොස්සයි බේරුණේ. ඉතින් මෙයා ඒ අයගෙන් එක්කෙනෙක්. බොහෝ විට මෙයා මේ වෙද්දී ටයිටැනික් නැවේ පිටිපස්ස කොටසේ මෙන්න මේ හරියේ බරාන්දයක් අල්ලගෙන තමයි ඉඳ ඇත්තේ. ඉතින් එයා කියලා තියෙනවා එයා මෙහෙම ඉන්නකොට a great list port. ඒ කියන්නේ port side එකට. ඒ කියන්නේ නැවේ වම් පැත්තට ඉතා විශාල පල්ලහට වැටීමක්. ඒ කියන්නේ ඇදවීමක් සිද්ධ වුණා කියලා. ඉතින් එයාට එහෙම තමයි හිතෙන්නේ. මොකද මෙයා නැවේ පිටිපස්ස කොටසේ කොනේම හිටපු නිසා එයාට පේන්නේ නැහැ පිටිපස්සෙන් නැව දෙකට කැඩෙනවා. දෙකට කැඩුණට පස්සේ නැවේ පිටිපස්ස කොටස ඉස්සලා තිබුණ තැනින් ආපහු මුහුදට විශාල රැලි නංවාගෙන බිමට වැටිච්ච එක තමයි මෙයා මේ ග්‍රේට් ලිස්ට් පෝට් කියලා හඳුන්වලා තියෙන්නේ. ඉතින් ඔයාලට මේ සින්කින් ඇනිමේෂන් එකේ පේනවා වගේ ඇත්තටම දෙකට කැඩුණට පස්සේ නැවේ පිටිපස්ස කොටස කෙලින් නෙමෙයි පැත්තට පෙරලිලා වගේ තමයි ආපහු මුහුදට වැටුනේ. ඉතින් මෙහෙම එකපාරට වම් පැත්තට වැටුනම එයාට පහළට වැටෙනවට වඩා පැත්තට හැරුණා කියලා ග්‍රේට් ලිස්ට් පෝට් කියලා කිව්ව එක ඉතින් සාධාරණයි. මෙයා කියන විදිහට නැව පැත්තට හැරෙලා නිසා එයා නැවේ බඳට ගමන් කරලා තියෙනවා. මොකද මේ පැත්තේ වෙද්දී සාමාන්‍යයෙන් පැතලි ස්වභාවයකට පත් වෙලා තියෙන නිසා අනිත් පැත්තට හැරිලා. ඉතින් මෙයා නැවේ ජනෙල් අතරින් ඇවිදගෙන ගිහිල්ලා තියෙනවා. ඉතින් එයා ඒ විදිහට ජනෙල් අතරින් ඇවිදගෙන ගිහිල්ලා නැව ආපහු ඉස්සිලා හරියටම මුහුද යටට යන වෙලාවෙම නැවෙන් එළියට පැන්න කියලා තමයි කියන්නේ. ඔන්න දැන් තමයි බීමත්කම නිසා මෙයාගේ ජීවිතේ බේරුනේ කොහොමද කියන කොටසට අපි එන්නේ. ඉතින් මෙයා පැය දෙකක් ලයිෆ් බෝට් එකක් ඇවිල්ලා මෙයා බේර ගන්නකම් අධික සීතල වතුරේ ඉඳලා තියෙනවා. ඉතින් මේ තියෙන අධික සීතලත් එක්ක ගත්තොත් විනාඩි 5ක් 10ක් තමයි සාමාන්‍ය මිනිස්සුගේ උපරිම ආයු කාලය අධික සීතල නිසා නහර පිපිරිලා ජීවිතක්ෂයට පත් වෙන. ඉතින් මේ විනාඩි 5 10 ආයු කාලේ මෙයා පැය දෙකක් ඉඳලා තියෙනවා මේ අධික සීතල වතුරේ. හැබැයි මෙයා කියලා තියෙනවා මෙයාට හරියට මේ සීතල දැනුනේවත් නැහැ කියලා. ඉතින් මේකට හේතුව තමයි මෙයා අරන් තිබිච්ච අධික ඇල්කොහොල් ප්‍රමාණය. ඉතින් මේ විදිහට යා ගොඩක් බීමත්ව ගොඩක් ඇල්කොහොල් ප්‍රමාණයක් ශරීරයේ තිබුණ නිසා මෙයාගේ ශරීරයේ උෂ්ණත්වය නොවෙනස්ව තිබුණා. ඉතින් මේ නිසා තමයි මෙයාගේ ජීවිතේ ඇල්කොහොල් නිසා බේරුණේ. පැය දෙකකින් පස්සේ ඉතින් මෙයා බෝට්ටුවකට කොහොමද නැගගත්තා. ඊට පස්සේ මෙයාගේ ජීවිතේ බේරුණා. ඉතින් මේ තමයි අරුම් පුදුම ස්ටෝරි එක. ඇල්කොහොල් නිසා කොහොමද මේ චාල්ස් ජෝකින් කියන එක්කෙනාගේ ජීවිතේ බේරුණේ කියන එක. දැන් ඔයාලා දන්නවා මේ ටයිටැනික් ප්‍රේතවාචකයේ දිවි බේරාගත්ත අරුම පුදුම මිනිස්සෙක්ගේ අමුතුම කතාවක්. ලයික් කරන්න. මම ඉස්සරහට නැවුසා ටයිටැනික් ගැන ගේන්න ඕන වීඩියෝස් මොනවද කියන එක පහලින් කමෙන්ට් කරන්න. වගේම මේ ටයිටැනික් නැව හා සම්බන්ධ සුවිශේෂී දේ ගැන අනික් අයට දැනගන්න පුළුවන් තරම් මේ වීඩියෝ එක හැමෝම එක ෂෙයා කරන්න. මේ වගේ ලංකාවේ කිසිම YouTube channel එකක් ගේන්න තියෙන අවකාශ සම්බන්ධ ඉතාමත්ම සුවිශේෂී වැදගත් වීඩියෝස් හැමදාම නරඹන්න. දැම්මම අවකාශ විසර YouTube channel එක subscribe කරලා ඒක හැමතිස්සෙම තියෙන bell icon එක click කරන්න අමතක කරන්න එපා. අපි තවත් මේ වගේ සුපිරි වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.